ඒවා ඒ ලෙවල් එකෙන් දඟලවුවොත් කවුරු හරි ළමයි විභාග ලේසි. ඊට වැඩි උඩ පැන්නොත් බෑ. හොඳ විභාගයට වැදගත් වෙන්නේ මොකද්ද? හොඳ අවබෝධයක් සහ හොඳ මතකයක්. හොඳ අවබෝධයක් හොඳ මතකයක්. අවබෝධය වැඩි කරගන්න මතකය වැඩි කරන්න පුළුවන් තමන්ට තනියම පේපර්ස් කරන්න. ලියලා කරන පේපර් එකක් ලිඛිතව තියාගන්න. පැහැදිලිව ලියලා බලලා ෆයිල් වලට දාගෙන තියාගන්න. ඒතර ඒ කිසියම් ප්‍රශ්නයකින් තව ප්‍රශ්නයක් හදපුවාම ඒක පුළුවන් වෙන්න ඕන. ඈ දැන් දැක්කද විටමින් C තුවාල සුවීම් ප්‍රමාදය කියලා කලින් MCQ එක අහනවා. ඒතර අපි උත්තර ගන්නවා විටමින් C. ඊළඟ අවුරුද්දේ අහනවා කොලජන් සෑදීම දුර්වල වීම. ආයෙත් ඒකමයි. ඈ ඔයගලන්ට මතකද මිනිසාගේ ඇස ගැන මම උගන්ලා නැහැ. දෘෂ්ටි විතානේ පිහිටන හැටි. ඉතින් ආලෝක කිරණ යන පිළිවෙලටනේ පිහිටන්නේ. ලියන්න බැරි වුණා. ඈ ද්විතීක සෛල බිත්තිය තියෙන්නේ කොහෙද ඇහුවා. හොඳ පින්තූරයක් නැති මිනිහට ලියන්න බෑ. ඒවා ඒ කවදාත් විභාග වලට බයින්න එපා. ෆිසික්ස් වලට බයින්නත් එපා. මොකද්ද? ඕන කෙනෙක්ගෙන් අහන්න ඒගොල්ලෝ කියන්නේ මේලා ඕගොල්ලෝ නටනවා වැඩි. ඕගොල්ලෝ නටනවා වැඩි. ඕගොල්ලන්ට තියෙන්නේ ගෙවල් වලට දීලා තියෙන දේ පාඩම් කරගෙන කාගෙන් හරි හොඳට ඉගෙන ගන්න. හොඳ පින්තූරයක් හදාගන්න. ඒ හදාගත්ත පින්තූරෙත් එක්ක ගෙදරදී එක වැඩි දියුණු කරගන්න. මහාචාර්යවරු මේ පින්තූරේ ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා. එක එක විදිහට. ඒ ප්‍රශ්න කරන දේ මොකද්ද ඕගොල්ලෝ කරන්නේ? ඒවට උත්තර දෙන්න. පේපර් එකේ මහාචාර්යවරු ඇහැ ගැන කොහොමද ප්‍රශ්න කරේ? එහෙම බලන්න. එහෙම නැතුව නිකන් මේ බොරුවට ඊට වඩා ලොකු පුරවල්ල කියලා හිතාගෙන නටවුවොත් ඕගොල්ලන්ට තියෙන පොඩි රිසල්ට් එකක්වත් ගන්න බැරි වෙනවා. හරි. ඒක තමයි ඇත්ත කතන්දරේ. හරිද? රිවිෂන් ළමයින්ට මම කියන්නේ මොකද්ද? මම කියන්නේම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න කියලා. රිවිෂන් ළමයින්ට මම කියන්නේම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න. ඒක ලොකු අර්ථයක් තියෙන කතාවක්. ඒතර අහනවා අපි ඉගෙන ගන්න අය ගුරුවරු නෙමෙයිද? නෑනේ සමහරු එහෙම නෑ. රටේ තියෙන ඔක්කොම කරපන් කියලා කියන්නේ ගුරුවරයෙක් නෙමෙයි. මොන කරන්න බෑනේ. ඈ වහල්ලු වගේ එහෙම කරන්නේ කොහොමද? ගිය අවුරුදු වල බණ ළමයි කෙමිස්ට්‍රි එහෙම මට මතකයි දවස් දෙකක් ක්ලාස් ගියා. පේපර්ස් ලිව්වා. දැන් කියනවා 18යි 17යි. ළමයි 40 ගණන් පන්න පුළුවන් ළමයි කොච්චර ඉන්නවද? බයෝ 35ක් ගාපු ළමයිත් ඉන්නවා. කෙමිස්ට්‍රි 44ක් ගහලා. වැඩ කරලා. ඒතර කෙමිස්ට්‍රි පේපර් එක කොච්චර හොඳ වෙලත් හරි බොහෝ ළමයි කරගෙන තිබිලත් සමහරුන්ට බැරි වුණේ අය. ඇයි ඔළුව උඩ තියෙන බර වැඩිනේ බුදු අම්මෝ. රටේ තියෙන සියලුම රසායන විද්‍යාව පොත්පත් ඔළුව උඩ. ඉතින් අපිට හදන්න බෑ.